ලෝවා මහාපාය ලෝවා මහාපායේ අද ඇත්තේ ගල් කණු පමණි. ක්‍රිස්තු පූර්ව 161 137 අතර කාලයේදී රජ කළ දුටුගැමුණු රජතුමා විසින් ඉදි කළ මහල් 9කින් යුතු පොහොය කර්ම සඳහා වෙන් වූ ගොඩනැගිල්ලකි. මෙහි පියස්ස ලෝහයෙන් නිමූ හේයින් මෙම නම ලැබී ඇත. මෙහි පැත්තක දිග අඩි 150ක් වූ චතුරස්‍රාකාර ගොඩනැගිල්ලකි. මේ ගල් කණු 1600ක් උපයෝගී කරගෙන තැනූ අතර ඒ කවුළු 1000ක් පමණ පිහිටි බවද පැවසේ. ලෝවා මහාපාය ගින්නක් ඇතිවී මුළුමනින්ම විනාශ වූ බවද සැක කෙරේ. කුට්ටම් පොකුණ මෙම පොකුණු දෙක එකට යාබදව පිහිටි නිසා කුට්ටම් පොකුණ ලෙස හඳුන්වයි. එක් පොකුණක් අඩි 132ක් දික් වූ අතර අනික අඩි 91ක් දිගය. පොකුණු දෙකම පළල එක සමානය. පොකුණු දෙක අතර දුර අඩි 18කි. ලොකු පොකුණ අඩි 17ක් ගැඹුරු වන අතර කුඩා පොකුණ අඩි 14ක් ගැඹුරුය. කුට්ටම් පොකුණටද ජල සැපයුම් මාර්ගයක් සපයා ඇත. ඒ වතුර පිරිසිදු වී ක්‍රමයෙන් පොකුණු දෙක අතර හුවමාරු වන ආකාරයට සාදා ඇත. සඳකඩ පහන අර්ධ කවාකාර නිර්මාණයකි. මධ්‍යයේ නෙළුමක්ද පසුව ලියවැල් පේලියක්ද වමේ සිට දකුණට දිව යන හෝටින් මලක් පොහොට්ටුවක් හා කොළයක් ගත් හංසීම් පේලියක්ද නැවත ලියවැලක්ද වමේ සිට දකුණට දිව යන ඇත් අස් සිංහ ගවරූ පෙළක්ද අවසානයේ ගිනිසිලු පේලියක්ද කැටයම් කොට ඇති මෙය විහෙර විහාර ඇතුළු වන පියගැට පෙළ පාමුල පිහිටා ඇත. සමාධි පිළිමය අඩි 7යි අඟල් 3ක් කුස වූ දාන්න මුද්‍රාවෙන් සිටින ඩොලමයිට් කලින් නිර්මාණය කළ මෙම පිළිමය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය පෙන්වන අගනා නිර්මාණයකි. මේ දාන්න මුද්‍රාවෙන් වැඩවෙසෙන හිඳ පිළිමයකි. මෙහි නේත්‍රා සඳහා යෙදූ අගනා මාණික්කයන් 1914 දී නිදන් හොරු ලුප්පාගෙන ඇත. බිම වැටී තිබියදී මෙම පිළිමය 1886 දී හමු විය. මේ ථූපාරාමයේ සිට අභයගිරියට වැඩම කරවීමට ඇතැයිද මෙයට පිටුපසින් අභයගිරියේ බෝධිඝරය පිහිටියේ යැයිද අදහස් කරේ.